අයිබෝවන් වෘෂභ ලග්න හිමි ඔබගේ 2026 වර්ෂ පලාපල විස්තරය මේ ලග්නාධිපති සිකුරු රවි කුජ බුධ හා යෝගව 8 වැන්නේ ගෝචරයේද සඳු ලග්නේ ගුරු 2 වැන්නේ කේතු 4 වැන්නේ සහ රාහු 10 වැන්නේ සෙනසුරු 11 වැන්නේද ගෝචරය වෙමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට මහන්සි වී මුදල් උපයන ඔබද මුදල් ප්‍රවේශම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන කාලයක්. ඒ වගේම තමයි පුංචි දේත් ලොකුවට හිතන අවස්ථා වැඩි. සෙම් රෝග ඉක්මනින් මතුවීමට අවස්ථාවල් තියෙනවා. කලක් යහපත් කලක් දුර්වලව ලෙස චංචල ගතියෙන්ද කටයුතු සිදු වෙන්න ඉඩ තියෙනවා. ණය වීම හෝ ණය දීම් වලින් ප්‍රවේශම් වෙන්න ඕන. වසරේ මුල් කාලය තුල මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි හදිසි වියදම් ධනහානි නොවීම සඳහා තමයි මේ මුදල් ප්‍රවේශම කියන්නේ. ඒ ධනහානි වෙන්න ඉඩකඩ වෘෂභ ලග්න හිමියන්ට වැඩි නිසා. තමන්ගේ අයට ආධාර උපකාර කිරීමට අවස්ථාව උදා වෙනවා වැඩි වශයෙන්. නිවසේ කරන කටයුතු වල මදක් එළිය අඩු ගති දැනෙනවා. গুপ্ত දෝෂ, අස්වා කටවා දෝෂ වැඩිපුර බලපවත්වන කාලයක් කියලා මේ කාලේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඇස්වා කටවා වෙනදාට වඩා දුරු කර ගැනීම සඳහා ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම තමයි සමහර ණයයින්ගෙන් දුරස්ව කාලය ගත කිරීමටත් සිතන ගති තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩි වෙහෙස ගැනීමට සිදු වෙනවා. කෙසේ වුවත් වැටුණත් යලි නැගී සිටීම තරම් හැකියාවක් ශක්තියක් ඔබට ලැබෙනවා. හොඳම මිත්‍රයන් අඩු විය හැකි ඒ කාලයක් තමයි. ඒ වගේම තමයි අන්‍යයන් සමග කරන කටයුතු වලදී ප්‍රවේශම බොහොම වටිනවා මේ වර්ෂය තුලදී. ඔබගේ ඒ කල්ගිය යම් ලැබීමට තිබූ ධනයක් තිබුණා නම් ඒ ධනය ලැබෙන්නත් මේ දේවල් අතරම අවස්ථාව තියෙනවා. රැකී රක්ෂාවලදී රැකී රක්ෂා වෙනස් වීම, ගමන් වැඩිවීම මෙන්ම එක් වැඩකට කිහිප සැරයක් වෙහෙස මහන්සි වීමට අවස්ථාවල් උදා වෙනවා. සමාජ කටයුතු වලදීද ඉවසීම, දුර්බල වැඩ කිරීම යහපත්. උෂ්ණ රෝග, උදර රෝග, සෙම් රෝග වලින් මේ වසරේ ඔබ ප්‍රවේශම් විය යුතුයි. භූමි ලාභ සහ ධන ලාභ, গুপ্ত දේවල් වල පිහිට ලැබීම ඔබට මේ වසරේ යහපත් කරුණු ලෙස ගන්න පුළුවන්.